අවකාශ කාලය තුළ ශක්තියන්ගේ අන්තර්ගතය මගින් ගුරුත්වාකර්ෂණය ඇති කිරීමට දායක වන බව නවීන විද්‍යාව හරහා ඉදිරිපත් කළ අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදී දෙවන දිගහැරුම හෙවත් ශක්ති ගම්‍යතා ආතානකය. ඒ වගේම මේ ශක්ති ගම්‍යතා ආතානකයට අපි ඉංග්‍රීසියෙන් කියනවා එනර්ජි මොමෙන්ටම් ටෙන්සර් කියලා. අපි අවසාන වීඩියෝකදී කතා කරා චතුර්මානීය දෛශික හෙවත් ෆෝ වෙක්ටර්ස් ගැන. මේ චතුර්මානීය දෛශික මගින් තමයි අවකාශ කාලය විස්තර කරන්නේ. ඒ නිසා මේක වටහා ගැනීමට තරමක් අපහසු කාරණාවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න ත්‍රිමාන දෛශිකවලදී අවකාශයේ එකිනෙකට ලම්බක දිශාවන් 3ක් පමණ සලකා දෛශික විස්තර කරනවා. ගණිතයේදී මේ දෛශිකයන් නිරූපණය කරන්නේ පහත ආකාරයට. සරලව මේ දෛශිකයන් කියන්නේ දිශාවක් සහ විශාලත්වයක් යන දෙකම පවතින ගණිතමය නිරූපණයකට. ඒ වගේම ගණිතයේ තිබෙන න්‍යාස භාවිතා කරලත් මේ දෛශික නිරූපණය කිරීම සිදු කරනවා. නමුත් මොකද්ද මේ චතුර්මානීය සහ චතුර්මානීය දෛශික නැතිනම් ෆෝ වෙක්ටර්ස් කියලා හඳුන්වන්නේ? මොනවද මේ ආතානක එහෙමත් නැතිනම් ටෙන්සර්ස් කියලා හඳුන්වන්නේ? අපි මේ කාරණාව තව ටිකක් ගැඹුරට කිමිදලා බලමු. ජර්මන් ජාතික ගණිතඥයෙක් වගේම භෞතික විද්‍යාඥයෙක් වුණ හර්මාන් මියුන්කෝව්ස්කි කියන විද්‍යාඥයා තමයි මුල්වරට මේ අවකාශය සහ කාලය කියන සංකල්ප වෙන වෙනම පවතින සංකල්ප දෙකක් නොවි එක්ව බැඳුන තනි සංකල්පයක් කියලා අර්ථ දැක්වුවේ. ඉතින් මේ අවකාශය සහ කාලය එකට එක්ව බැඳුන වියමනක් නැතිනම් දැලක් ආකාරයට පවතිනවා කියන මනසට තේරුම් ගන්න හැකියාව ඇති උදාහරණයක් ලෙස අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේදී ජ්‍යාමිතිකව නිරූපණය කළා. මෙතනදී කාලය යනු තවත් දිගක් ලෙස සැලකුවා. CT කියන ගුණිතය හරහා තමයි මේ දිග නිරූපණය කළේ. C කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ඇයි මේ ආකාරයට නිරූපණය කළේ? නිව්ටන්ට අනුව නිරපේක්ෂව වෙන්න පවතින කාලය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුළ අවකාශය හා එක්ව බැඳුණු සාපේක්ෂ සංකල්පයක් නැතිනම් නිරීක්ෂකයාගෙන් නිරීක්ෂකයාට වෙනස් වෙන භෞතික මානයක් බවට සැලකුවා. ඉතින් මේ ආකාරයට මාන 4කින් සමන්විත වුණ අවකාශ කාලය විශ්වයේ අවකාශය විස්තර කරන නූතනම මොඩලය බවට ඒ කාලෙදී පත් වුණා. මේ චතුර්මානීය දෛශික පිළිබඳව මූලික විස්තරයක් සාපේක්ෂතාවාදයට අදාළ පළවෙනි වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. දැන් අපි කතා කරමු වස්තුවක ගම්‍යතාව කියන ලක්ෂණය ගැන. භෞතික විද්‍යාවට අනුව වස්තුක ගම්‍යතාව විදිහට අර්ථ දක්වන්නේ ඒ වස්තුවේ ස්කන්ධය සහ ප්‍රවේගය අතර ගුණිතය. ප්‍රවේගය කියන්නේ දෛශිකයක් සහ ස්කන්ධය කියන්නේ අදිශයක් නිසා ඒ දෙකේ ගුණිතය හෙවත් ගම්‍යතාවය P දෛශිකයක් වෙනවා. අවකාශයේ එකිනෙකට ලම්බක ත්‍රිමාන කාර්සියානු ඛණ්ඩාංක පද්ධතියක් සැලකුවොත් මේ ගම්‍යතාව ඒ දිශාවේ සංරචක විදිහට වෙන්වෙන්ව දක්වන්න පුළුවන්. එයින් x දිශාවට පවතින ගම්‍යතාව px විදිහටත් y දිශාවට පවතින ගම්‍යතාව py සහ z දිශාවට පවතින ගම්‍යතාව pz ආකාරයට මේ ගම්‍යතාව විභේදනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ ගම්‍යතාව කියන්නේ දෛශිකයක් නිසා. නමුත් චතුර්මානීය අවකාශ කාලයේ සලකා බැලුවොත් අපට මේ ගම්‍යතාව සංරචක 4ක එකතුවක් ලෙස දක්වන්න සිදු වෙනවා. ඒ ත්‍රිමානීය සංරචක 3ක් නිසා චතුර්මානීය සංරචක 4ක් විදිහට දක්වන්න සිදු වෙන නිසා. අවකාශීය මාන 3 ඒ කියන්නේ x, y සහ z දිශාවන්ට වස්තුව ගමන් කරනවට අමතරව කාලය ඔස්සේ වස්තුවේ පවතින ගම්‍යතාවත් සලකා බලනවා. ඒ අනුව ගම්‍යතාවේ චතුර්මානීය දෛශිකය නැතිනම් ෆෝ මොමෙන්ටම් කියන රාශිය අපට පහත ආකාරයට දක්වන්න පුළුවන්. නමුත් වස්තුවක් යම් දිශාවක් ඔස්සේ ගමන් කිරීම අපට ඒ දිශාව ඔස්සේ ගම්‍යතාව විදිහට සලකන්න පුළුවන් වුණාට කාලය ඔස්සේ වස්තුවේ ගම්‍යතාව කියන සංකල්පයේ තේරුම කුමක් වෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම මේ තියෙන්නේ ශක්ති අන්තර්ගතය. ඒ අනුව වඩාත් සුපැහැදිලිව ෆෝ මොමෙන්ටම් එක පහත ආකාරයට දක්වන්න පුළුවන්. නමුත් අයින්ස්ටයින්ට අවශ්‍ය වෙනවා මේ ඕනෑම ආකාරයක ගම්‍යතාවක් චතුර්මානය තුළ යම් අවකාශ පරිමාවක කොපමණ ප්‍රමාණ වලින් අන්තර්ගත වෙලා තියෙනවද කියන කාරණාව දැනගන්න.
සරලවම චතුර්මානාවකාශය ත්‍රිමාණ කුට්ටිවලට කැඩුවාම ඒ තුළ අන්තර්ගත වෙන ගම්්‍යතාව විශ්ලේෂණය කිරීම තමයි මේ ශක්ති ගම්්‍යතා ආතානකේ සරලව භෞතික නිරූපණය. මේ සංකල්පය බැඳී පවතින්නේ අයින්ස්ටයින්ගේ බ්ලොක් යුනිවර්ස් සංකල්පය හෙවත් අවකාශ කාලයේ කුට්ටි වලින් සමන්විත වෙනවා කියන මූලික උපකල්පනය මත. ඒ අනුව ඉන්ඩෙක්ස් දෙකකින් සමන්විත වෙන ශක්ති ගම්්‍යතා ටෙන්සරයේ අවයවයන් හඳුනා ගැනීමට පහත ආකාරයට එය අර්ථ දැක්විය යුතුයි. ශක්ති ගම්්‍යතාතානකේ මුල්ම පදය වෙන්නේ T00 නම් වූ පදේ. මේ ටෙන්සරයේ පළවෙනි දර්ශකයෙන් ගම්්‍යතාවේ සංරචකයත් දෙවැනි දර්ශකයෙන් අවකාශ කාලය ඇතුළේ එය ගමන් කරන දිශාවත් පෙන්වනවා. චතුර්මානය ත්‍රිමාණ කුට්ටිවලට කඩලා අධ්‍යයනය කරොත් පළවෙනි පදයට අදාළ වෙන්නේ ඒකක පරිමාවක් තුළ පවතින ශක්තිය. ඒ කියන්නේ ගම්්‍යතාවේ බිඳුවෙනි සංරචකය ශක්තියත් කුට්ටියේ දිග පළල උස අවකාශීය මාන තුන නිරූපණය වෙනවා. ඒ කියන්නේ පළවෙනි පදය තමයි ශක්ති ඝනත්වය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට හේතු වුණේ ස්කන්ධය පමණක් වුණත් මෙතනදී ශක්ති ඝනත්වයත් ගුරුත්වාකර්ෂණය සඳහා බලපාලා තියෙනවා. ඊළඟට අපි බලමු ශක්තිය අවකාශ කාලයේ x දිශාව ඔස්සේ ගමන් කිරීම ගැන. පෙර ආකාරයටම ත්‍රිමාණ කුට්ටිය සමන්විත වෙන්නේ x දිශාව හැර අනිත් චතුර්මානයේ දිශා තුනෙන්. මේ තුල අන්තර්ගත ශක්තිය අපට x දිශාව ඔස්සේ පවතින ශක්ති ශ්‍රාවණය එහෙමත් නැතිනම් energy flux for direction x ලෙස හඳුන්වන්න පුළුවන්. මේක මේ ශක්ති ගම්්‍යතා ටෙන්සරයේ සරලව තේරුම් ගැනීමට ඉදිරිපත් කරන නිරූපණයක් කියලා අවධාරණය කරනවා. මේක සංකීර්ණ ගණිතමය පද්ධතියක් සමග සම්බන්ධ ගණිතමය වස්තුවක් ගැන කරන ලුහුඬු විග්‍රහයක්. ඊළඟට මේ ටෙන්සරය මේ වගේ පද 16කින් සමන්විත වෙනවා. නමුත් මේ දර්ශක දෙකේ අගයන් මාරු කළ විට ලැබෙන ටෙන්සරය මුල් ටෙන්සරයටම සමාන නිසා අපි මේවා හඳුන්වනවා සිමෙට්‍රික් ටෙන්සර්ස්. එහෙමත් නැත්නම් සමමිතික ටෙන්සර් කියලා. මේ ශක්ති ගම්්‍යතා ආතානකේ විවිධාකාර පද මගින් ශක්ති ඝනත්වය, පීඩනය, ආතතිය වගේ භෞතික ගුණාංගයන් ගුරුත්වාකර්ෂණයේ ප්‍රභයන් ලෙස විස්තර කරනවා. ඒ අනුව අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණ තුළ මෙම ගුණයන් අවකාශ කාලයේ ජ්‍යාමිතිය වෙනස් කිරීමට හේතු වන බව පෙන්වා දෙනවා. අභ්‍යවකාශයේ පවතින තාරකා බිහිවීමට හේතු වන අන්තරීක්ෂ දුහවිලි සහ වායුන් අන්තර්ගතය මෙම ටෙන්සරය මගින් නිරූපණය කරනවා. නැවතත් මේ ටෙන්සරයේ පදයන් පිළිබඳ සලකා බැලුවොත් T00 යනු ශක්ති ඝනත්වයත්, T0i යනු i දිශාව ඔස්සේ ශක්ති ප්‍රවාහ ඝනත්වයත්, Ti0 යනු ගම්්‍යතා ඝනත්වයත් සහ Tij යනු කාලයේ සංරචක අඩංගු නොවන ආතති ටෙන්සරයත් ලෙස මේ වර්ග කරන්න පුළුවන්. ඒ වගේම මේ i සහ j යනු 1 සිට 3 දක්වා ඕනෑම දර්ශක අගයක් වෙන්න පුළුවන්. මේ සංකීර්ණ ගණිත සංකල්පය අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයට නැතිවම බැරි අංගයක් වගේම වර්තමානයේ විශ්ව න්‍යායවේදය එහෙමත් නැත්නම් කොස්මොලොජි තුල පවතින විවිධාකාර සංසිද්ධීන් වලදී වැඩිපුර භාවිතා කරන ගණිතමය වස්තුවක් වෙනවා. මේ හරහා විශ්වයේ විකාශනය සහ මහා පිපුර වගේම විශ්ව ප්‍රසාරණය, තාරකා බිහිවීම, කළුකුහර නිර්මාණය වීම සහ නියුට්‍රෝන තාරකාවල ආරම්භය වැනි පුළුල් විශ්වපතයන් ආවරණය කිරීම සිදු කරනවා. ඉතින් මෙවැනි ගැඹුරු මාතෘකාවක් සමග නැවතත් හමු වෙමු. තෙක් සුබ දවසක්.